හායි යාළුවනේ ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම කතා කරන්නේ ලෝකේ භයානකම සහ අනතුරු වැඩියෙන්ම සිදුවෙන මාර්ග 3 පිළිබඳව. ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරන්න. වීඩියෝ එකට like එකකුත් දාන්න. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව යමු අපි වීඩියෝ එකට. පළවෙනියටම මම කතා කරන්නේ මරණ මාර්ගය ලෙස හැඳින්වෙන උතුරු යුග්නාස් මාර්ගය පිළිබඳව. බොලිවියාවේදී පිහිට ඇති ලෝ භයානකම මාර්ගවලින් එකක් තමයි මේ මාර්ගය. ප්‍රධාන කරුණු දිග කිලෝමීටර් 60ක්, ඒ කියන්නේ සැතපුම් 37ක් පමණ. ස්ථානයේ විදිහට යුග්නාස් කලාපයේ ලාපා සිට කොරරිකෝ දක්වා සම්බන්ධ වේ. පාර ගොඩක් පටුයි වගේම ආරක්ෂක වැටක්ද නොමැත. එය ප්‍රසිද්ධ වන්නේ ඇයි? අතීතයේ වසරකට 100 ගණනක් මරණ දැන් ත්‍රාසය සොයන සංචාරකයන් සඳහා ජනප්‍රිය බයිසිකල් මාර්ගයකි. දෙවැනියට මම කතා කරන්නේ ජේම්ස් ඩල්ටන් අධිවේගී මාර්ගය පිළිබඳව. බොහෝ විට ඩල්ටන් අධිවේගී මාර්ගය ලෙස හඳුන්වනු ලබන අතරය එක්සත් ජනපදයේ වඩාත්ම දුරස්ථ හා භයානක මාර්ගවලින් එකකි. ඇමරිකා එක්සත් ජනපදයේ ඇලෙක්සාවේ මෙම මාර්ගය පිහිටා ඇත. දිග සැතපුම් 414ක්, ඒ කියන්නේ කිලෝමීටර් 666ක් පමණ. බොහෝ දුරට බොරළු අධික සීතල හුදකලා මාර්ගයකි. එය භයානක වන්නේ ඇයි? අධික කාලගුණය, හිම අයිස් සහ සුළං දුරස්ථ ඉන්ධන පිරහුම්හල්, අලුත් වැඩියා සාප්පු හෝ දුරකථන සංඥා නොමැති තරම්ය. වනජීවීන් ලෙස වලසුන්ගෙන් ගැටුම් අවදානම සහිතය. අනතුරු තිබියදී තේද ලස්සන ආක්ටික් ටුන්ඩා කඳු සහ නල මාර්ගයේ දර්ශන සහිත අලංකාර මාර්ගයකි. තුන්වෙනියට මම කතා කරන්නේ ඉන්දියාවේ ඇති මාර්ගයක් පිළිබඳව. සෝජීලා පාස් යනු ඉන්දියාවේ ඇති උස් කඳු පාස් එකක් වන අතර එය ලස්සන සහ අතිශයින් භයානක යන දෙකටම ප්‍රසිද්ධය. ප්‍රධාන තොරතුරු ලඩාක් සහ කාශ්මීරය අතර එය පිහිටා ඇත. දිග කිලෝමීටර් 9ක්, ඒ කියන්නේ සැතපුම් 5.6ක් පමණ මාර්ගය ශ්‍රීනගර සිට ලේ දක්වා සම්බන්ධ කරයි. විවෘත සමය සාමාන්‍යයෙන් මැයි සිට ඔක්තෝබර් දක්වා. අධික හිමෙන් වැසී ඇත. එය භයානක වන්නේ ඇයි? පටු මාර්ග බෑවුම් සහිත වීම, නායයෑම්, හිම අයිස් බහුල වීම දක්නට ලැබේ. බොහෝ කොටස්වල ආරක්ෂක වැටවල් නොමැත. අධික හමුදා සහ සිවිල් ගමනාගමනයට මේ යොදා ගනී. මිනිසුන් මෙම මාර්ගයේ යන්නේ ඇයි? ලඩාක් වෙත උපාය මාර්ගික මාර්ගය, දර්ශනීය සුන්දරත්වය, හිමෙන් වැසුණු කඳු සහ නාට්‍යමය නිම්න වික්‍රමාන්විත ලෝලීන් සහ බයිසිකල් වරුන්ට ත්‍රාසය ගෙන දෙයි. අද ගෙන ආපු වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න. එහෙනම් ඉතින් තවත් මෙවැනි වීඩියෝ වලින් සෙට් වෙමු. channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න.